අයිබෝවන් හැමෝටම ටොනික් ක්ලාස් YouTube channel එකේ අදත් අපි ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. අද අපි ඔයාලට ගෙනාවේ Richsonic මොඩල් වර්ගයේ සබ්වූෆර් එකක් අලුත් අඩියා කරන්නේ කොහොමද කියලා පෙන්වන්න කරන්නේ. ඉතින් මේ සබ්වූෆර් එකේ සවුන්ඩ් අපහැදිලිතාවයක් තියෙනවා. ඉතින් ඒක ඒ දෝෂය निराකරණය කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අපි පෙන්වන්න කරන්නේ. ඉතින් අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා. තාමත් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් අපි යමු එහෙනම් අපේ වීඩියෝ එකට. ඔව් මේ තියෙන්නේ මේ මේකේ බලසටුව මදිරිය. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එක. මේකේ වෝල්ටේජ් දෙකක් AC වෝල්ටේජ් දෙකක් අවුට් වෙනවා. ඒ කියන්නේ එකක් AC වෝල්ට් 12 දෙකක් සහ ඒකේ ඇම්පියර් 1.5ක් අවුට් කරනවා. ඒ වගේම AC වෝල්ට් 8ක් සහ 0.6ක ඇම්පියර් ප්‍රමාණයක් අවුට් කරන වෝල්ටේජ් එකක් අවුට් කරනවා. කියන්නේ වෝල්ටේජ් දෙකක් AC වෝල්ටේජ් දෙකක් මේ ඇම්ප්ලිෆයර් පරිපථයට අවුට් කරනවා මේ ට්‍රාන්ස්ෆෝමරේ හරහා. මේ අවුට් වෙන වෝල්ටේජ් දෙකම ඍජුකරණය කරන තමයි ඩයොඩ් හතරක් මෙතන දාන්නේ. පේලි හතරක් තියෙනවා. මෙතන එක් වෝල්ටේජ් එකක් යන්නේ මේ ඇම්ප්ලිෆයර් පරිපථයට. අනික් වෝල්ටේජ් එක ඍජුකරණය වෙලා යන්නේ මේ ඉස්සරහා තියෙන ෆොන්ට් එකට. ඩිස්ප්ලේ එක වැඩ කරන තමයි මේ යන්නේ. මේ ඩිස්ප්ලේ එක වැඩ කරන්න යන වෝල්ටේජ් තමයි මෙතන මේ 5 වෝල්ට් රෙගුලේටර් එකක් තියෙනවා. මෙතන 70.5. මේ රෙගුලේටර් එකට හරහා තමයි මේ 5 වෝල්ට් වෝල්ටේජ් එක ඇතුළත් වෙන්නේ. මෙතන ගහලා තියෙනවා. මේ ධන පහක් යනවා. මේ වයර් හනසාරා. එහෙනම් මේ තියෙන්නේ මේ ඇම්ප් එකේ කොටස කියන්නේ අපේ සද්දේ අවසානෙට අවුට්පුට් එක ලබා දෙන ස්පීකර්ස් වලට මෙන්න මේ තුන් දෙනාගේ සබ් වූෆර් එකට සහ පොඩි ස්පීකර්ස් දෙකට සවුන්ඩ් ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් බොහෝ දුරට අකර්මණ්‍යතාවයකට ලක් වෙලා ඇති කියලා විශ්වාසයක් තියෙනවා. නැතුව මේවා සාමාන්‍යයෙන් වෙන දෝෂ හට ගන්නවා බොහෝ දුරට අවමයි. අවම වෙන විදිහට තමයි මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොකද මේක අනිත් පැත්ත බැලුවහම මේ පේනවා ගොඩක් SMD පැත්තට බරයි. SMD resistor transistor capacitors තමයි තියෙන්නේ. මේවා දැන් අද SMD සමහර දේවල් වලදී පුලේ ගන්න තියෙනවා. ඒක මේ IC වර්ගයේ එහෙම නම් තරමින් තාම නෑ ගන්න. මේ වගේ ඩැමේජ් එහෙම වුණොත් එහෙම මේ සබ් වූෆර් එකකින් වැඩක් නෑ. يعني හදන්න බෑ. එහෙම වුණොත් අපිට වෙනම මේ එකලස් කරන ලද පරිපථයක් අරගෙන තමයි මෙයා මේ නැවත මෙයාට සම්බන්ධ කරලා තමයි මෙයාගෙන් පාවිච්චියට ගන්න. එහෙම ගත්තාම ඉතින් අර මේ එන ක්වොලිටි සහ නැවත හදලා දෙන එකේ ක්වොලිටි අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒ ගැටලුව මතුවෙනවා. ඉතින් අපි අද වෙළඳ පොලෙන් ගෙනාවා මේ IC3 ගෙනහලා තියෙන්නේ. අපි ඉතින් දාලා බලමු IC3 දාලා IC3 දාන කලින් වෝල්ටේජ් චෙක් කරලා බලලා තමයි දාන්නේ. මේ ටික පින්නන්න මේ තියෙන්නේ ඒ IC එක. ඉතින්ලා මේ IC එක පරිපථයට සම්බන්ධ කරන්න කලින් කරන්න ඕනේ වැඩක් තියෙනවා. මේ IC එකේ data sheet එක ගන්න ඕනේ. මේ data sheet එක අරගෙන මෙයාට එන වෝල්ටේජ් එන්නේ මොන පින් එකටද? වෝල්ටේජ් එකක්ද දෙකක්ද එන්නේ? එන වෝල්ටේජ් දෙකට හරියට වෝල්ටේජ් එනවද කියන එක පරිපථය හරහා බලන්න. නැත්නම් මේ දාන එකත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ මොනවද අනුගමනය කරලා තමයි මේ IC එක නිවැරදිද? ඊළඟ කාරණාව තමයි මෙන්න මේ ඔයාලට පේන ඇති මේ බඳ කරලා තියෙන පොඩි ප්ලේට් වගේ. මේ ප්ලේට් අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. මේවා නැතුව ඩිරෙක්ට් මේ හීට් සම්බන්ධතාවය වෙන තිබුණොත් එහෙම මේ IC එක ඩාපුසෙනින් ෂෝට් පරිපථයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ හීට් සිංක් සම්බන්ධතාවයන් නැති වෙන්න තමයි මේ සම්බන්ධ කරන්න තමයි මේ කාඩ්බෝඩ් වගේ මේ මලෙට් කියන්නේ මේවට මේ වයි කාලා තියෙන්නේ. යන්නේ කාලිවන වඩා සැලකිලිමත් වෙන ට්‍රාන්සිස්ටර් සහ IC මේ එකම හීට් සිංක් සම්බන්ධ කිරීමේදී මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්න. අපි එහෙනම් මේ ට්‍රාන්සිස්ටර් ගලවලා අලුත් IC බලමු. මේකේ ක්‍රියාකාරී කොහොමද?
ඔයාලට පේන අපි මේ තිබිච්ච IC3 ඉවත් කරලා අලුතෙන් IC3ක් යොදලා තියෙන්නේ. ඒත් ගැටලුව එහෙමමයි එක ස්පීකර් මේ වගේ පොඩි ස්පීකර් තියෙන පැත්තක සවුන්ඩ් හොඳටම තියෙනවා. අනිත් ස්පීකර් තියෙන පැත්තේ සහ සබ් වූෆර් කියන ලයින් එකේ අර තිබිච්ච ගැටලුකාරී තත්ත්වෙම එහෙමම තියෙනවා. ඒත් පරීක්ෂා කිරීමේදී මෙන්න මෙතන මේ තියෙන සෙන ඩයෝඩ් එක ඩැමේජ් වෙලා තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන සෙන එක. මෙන්න සෙන එක ඩැමේජ් වීම තමයි අපිට අපිට ගැටලුව. ඒත් එක මෙන්න රෙසිස්ටන්ට් වේරිය අධික රස තාපයට ලක් කරන හීට් වෙනවා. මේ සෙන එක මෙතනින් පුපුරලා ගිහිල්ලා තියෙනවා. මේ එන්නේ ගැටලුව තමයි නිරාකරණය වෙලා තියෙන්නේ. මෙතන නිසා අපි මේ මොඩ SMD වර්ගයේ සෙන එකක් මෙතන හොයාගන්න නැති නිසා මෙතෙන්ට එන වෝල්ටේජ් බලලා ඊට ගැළපෙන සෙන ඩයෝඩ් එකක් අපිට යොදලා මේ පරිපථය අලුත් අඩියා කිරීමට ලක් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයකට තමයි මේ වගේ උපකරණයක් අලුත් අඩියා කරන්න ආවොත් අලුත් අඩියාව සිදු කරගන්නේ මෙන්න මේ ක්‍රියාමාර්ග ටික අනුගමනය කළා තමයි අපිට අලුත් අඩියාව සිදු කරගන්න තියෙන්නේ. ඒ දැනුවත් කිරීම තමයි ඔයාලට කරන්න හිතුනේ. මෙන්න මේ සෙන ඩයෝඩ් එක තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙන්න නිල් පාට එක. මැදින් පුපුරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මේක ඉදිමීකට ලක් වෙලා වගේ පේනවා. එහෙනම් අදත් අපි ටොනික් ක්ලාස් අපේ YouTube channel එකෙන් ඔයාලට අලුත් දෙයක් කියන්නේ අලුතෙන් කොහොමද දෙයක් රිපෙයාර් කරගන්න හොයාගන්න කියන දේ පිළිබඳව පොඩි දැනුමක් ලබා දුන්නා. මේකෙනුත් අලුත් අය ඉගෙන ගන්න ඇති. මේ දේවල් දන්න අය බොහෝ අය ඇති. ඉතින් දන්න අය නොදන්න අයට කරුණු කියා දීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට දක්වන්නේ. අලුතෙන් එකතු වෙච්ච අයට මේ දේවල් බොහොම වටිනවා. ආධුනික අයට අපි බොහෝ දුරට ඉලක්ක කරගෙන කරන්නේ ආධුනිකයන්ට මේ දේවල් ඉදිරියට කරගෙන යන්න සහ ගොඩක් ගෙවල් වල ඉන්නවා ඉලෙක්ට්‍රොනික දේවල් පාසල් දරුවෝ අර මේ ඉලෙක්ට්‍රොනික දේවල් වලට ආස කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට කොහොමද මේ වගේ දේවල් වලින් කියන්නේ යම්කිසි අමතර දැනුමක් හොයාගෙන ඒගොල්ලෝ දැනුමක් දන්නවා. නමුත් හරියට දෙයක් කරගෙන යන්න අමාරුයි. ඒ දේවල් වලට අවශ්‍ය කරන දැනුම තමයි අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපි දන්න දේ තමයි මේ channel එක හරහා අපිත් කියා දෙන්නේ. ඉතින් ඔයාලට අපි හිතනවා අද ඉගෙන ගත්ත ලබා දීපු දේෙන් යම් කිසි දෙයක් ඔයාලත් ඉගෙන ගන්න ඇති. ඉතින් ඒ පිළිබඳ ඇත්තටම සතුටක් අපිටත් තියෙනවා. ඉතින් මේ වගේම තවත් අලුත් අඩියා කරන වීඩියෝ එකක් අරගෙන අපි ඊළඟ වීඩියෝ වාරයේදී හමු වෙමු. ඔයාලා හැම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඊට බොහොම ස්තුතියි.